මගේ ළඟේ හිර පායාල පාවෙලා ගියා පිරුණු හිනගා. Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඒ වගේම මුලින්ම කියන්න ඕනේ මේ 20යි 26 අවුරුද්දට ගියන පළවෙනි vlog එක මගේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම wish කරනවා. එහෙනම් ඉතින් යමු අද අපේ vlog එකට. ඔන්න ඉතින් මම මාස 3ක් විතර තිස්සේ ඉඳන් බලන් ඉන්නවා මෙහෙ යන්න. මට ඉස්කෝලේ නිමාඩුවට විතරයි ඉතින් මෙහෙට යන්න වෙන්නේ. මම දැම්ම ඔයගලන්ට කියන්නේ මං කොහෙද අද යන්න හදන්නේ කියලා. එහෙනම් ඉතින් යන් මා එක්ක මං කොහෙද යන්නේ කියලා බලන්න. ඉතින් මට ඇවිදලා බස් එකත් හොයාගෙන මං කොහොම හරි දැන් බස් එකට නැග්ගා. මම හෙට යද්දි නම් ඉතින් ටිකක් පරක් වුණා. මොකද ඉස්කෝලේ ඇරිලා එහෙම්මම තමා මම ගියේ. ගිය ගමන් ඉතින් අපේ අක්කා මගේ නෑනා මට ඉතින් රහට කෑම හදලා දුන්නා. ඉතින් මම ඔයගලන්ට දැන් කියන්නම් මම කොහෙද ආවේ කියලා. මම ඉතින් අපේ අයියලා ගෙදර ආවා. අපේ අයියත් ඉන්නේ මෙහි ජපානෙමයි. ඉතින් මට නිවාඩුවට විතරයි හෙට යන්න පුළුවන් වෙන්නේ. අන්න ඉතින් කාලා මුලින්ම කරන්නේ මට ක්‍රිස්මස් gift එක හම්බුණා අක්කගෙනුයි අයියාගෙනුයි. ඉතින් ඒක අන්බොක්ස් කරනවා. ඔයගොල්ලෝ ඉතින් බලන්නකො මට මොකක්ද හම්බුනේ gift එක කියලා. ඉතින් මේ ඊට පහුවෙනි දවස ඉතින් මම හොඳට නාල කරලා මාස ගානක් තිස්සේ බලාගෙන හිටපුවා. මොකද මම මගේ කොණ්ඩේ අගිස් මං හිතන්නේ අවුරුද්දකින් විතර කොණ්ඩේ අගිස් කපලා තිබ්බේ නැහැ. ඉතින් ඒකින් මේ දවසේ මම අක්කට කියලා මගේ කොණ්ඩේ අගිස් කපා ගත්තා. ඊට පස්සේ හිතුණා අගිස් කපල විතරක් මදි. තව මොකක් හරි එකක් කොණ්ඩේ ඉස්සරහට කරන්න ඕනි කියලා. ඊට පස්සේ කොණ්ඩේ ඉස්සරහනොත් පොඩි ලස්සනට පොඩි කට් එකක් කැපුවා. හරිම ලස්සනයි. ඇත්තටම මට නම් ඒක මාර්ම ලස්සනයි. කොණ්ඩේ නම් ඉතින් මෙහි ආවට පස්සේ ගොඩාක්ම ගියා. ලංකාවේදී නම් අම්මා සාත්තු කරා ඒ දේවල් එක්ක කොණ්ඩේ හොඳ ටිකට පෝෂණයව තිබ්බා. මෙහි ආවට පස්සේ ඉතින් ඒ කිසි දෙයක් නැහැ. වැඩට යනවා, ඉස්කෝලේ යනවා. ඉතින් ඒ දේවල් එක්ක කොණ්ඩේ ගැන වෙනම බලන්න ටයිම් එකක් නැහැ. කොණ්ඩේ ඉතින් ගොඩක් ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් මට කපන්නත් ලෝබයි. ඒකින්ද මම ඔය තියෙන විදිහටම තියාගෙන ඉන්නවා. චුට්ටක් අගිස්සෙන් කපලා එහෙම අඩු කරලා. හින්දෑරි මල්ලි පිච්ච පාත නිම්නයේ නුඹ පාවෙලා වගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නි වාලන්න මේ යමයි ඉරා. හරි දැන් කොණ්ඩේ කපලා ඉවරයි. එහෙනම් යමු අද උදේ බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔන්න ඔය ටික තමයි ඉතින් අපි උදේට කෑවේ. තේ එකයි ඔන්න ඔය පීසා කෑලි ටිකයි. ඊට පස්සේ ඉතින් අයියත් ගෙදර ආවට පස්සේ අපි කට්ටිය චුට්ටක් එළියට යන ලෑස්ති වුණා. ඇත්තටම මම මෙහි ආවොත් විතරයි මෙහෙම ඉතින් ෆ්‍රී එකේ ඉන්නේ. මොකද අක්ක හැමදේම මට කරලා දෙනවා. තේ එක පවා එයා හදලා දෙන්නේ. කෑම බීම හැමදේම එයා හදලා දෙන හින්දා මම මාර ෆ්‍රී ඉතින් මෙහි ඉන්න දවසට මම ඒ කියන්නේ නිවාඩු වෙනකම් බලාගෙන ඉන්නේ. මට මෙහි යන්න තියෙන දවසට මම ඒ තරම් ආසයි ඉතින් එහෙ යන්න. මට ඉතින් හරි පාළුයි. එහෙ ඉඳන් ආයි ගෙදර මෙහි ආවට පස්සේ කවුරුත් නැහැ නේ ඉතින්. ඕකේ gift එකක් අරන් දෙන්න. මම මොනවද කරන්නේ මතනදී? නැන්දි ෆොටෝ ගහනවා යාළුවා.
නැන්දි මේ නැන්දි වීඩියෝ කරනවා. හායි කියන්න. හායි. තව මොනවද කියන්න? අපි දැන් එළියට පොඩි බඩු වගේක් ගන්න තමයි ආවේ. මුලින්ම ඉතින් අක්කයි මායි දයිස් එකට ආවා. දයිස් එක කියන්නේ මෙහි yen 100 කඩේ. ඒ වුණාට දැන් මේකේ yen 100ට මොනවත්ම වැඩි ගන්න නැහැ. ඔක්කොම 200 ගණන් 300 ගණන්. ඉතින් මෙතන තියෙන ඔක්කොම මේ කෘත්‍රිම මල්. ඒ වුණාට ඒවා හරිම ලස්සනයි. හරියට නිකන් ඇත්ත මල් වගේමයි. බලන්නකෝ ඉතින් ඒ වගේ ලස්සන. ඔන්න මෙතන පර්ස් වර්ග, පවුච් වර්ග, තව පැන්සල් කේස් ඒ වගේව තමයි මෙතන තියෙන්නේ. හරිම කියුට් මේ ටික නම් කොහොමද මේ දයිස් එකේ තියෙන ඒවා ලස්සන කියුට් අයිටම් අපිට ගොඩාක් ගන්න පුළුවන් මෙතන. එතකොට මේ තියෙන්නේ කොණ්ඩ කටු ක්ලිප්, ඒ වගේ ඔය අතට දාන්න පොඩි පොඩි බේස්ලට්, ඒ දේවල් තියෙන පැත්ත. මෙතනට ගියහම නම් ඉතින් එන්න හිතෙන්නේ නෑ. දයිස් එකට ගියා කියන්නේ පැය ගානකට එන්න හිතෙන්නේ නෑ. පුදුම ලස්සන බඩු තියෙන තැනක්. අනිත් එක ඉතින් ගානක් දැන් ඔය ඔතන තියෙන ඔක්කොම වගේ 100යි. 200 ගණන් 300 ගණන් වලටත් තියෙනවා ඉතින්. මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් මදුරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් මදුරේ දවසක් අනේ ඉතින් ඔන්න ඔහොම තමයි මේ දවස ඉවර වුණේ. අපි දැන් shopping කරලා හැමම ගෙදර යනවා. ඊට පස්සේ දවස පළවෙනිදා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අක්කා කැවිලි මේසේ හදලා තිබ්බේ. ඉතින් පළවෙනිදා තමා මම ආයෙ ගෙදර ආවේ. මොකද මට පළවෙනිදා උදේම එන්න වුණා. මට පළවෙනිදා වැඩ තිබ්බ නිසා හවස. ඉතින් ඔන්න ඔහොම තමයි මේ දවස් ටික ගත වුණේ. vlog එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you. එහෙනම් තව දවසක ලස්සන vlog එකකින් හම්බ වෙමු. bye.